ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ඕගොල්ලොන් අපේ හර්ෂන් ලයිට් YouTube channel එකට. මේ දවස්වල ගොඩාක් අයගේ ෆෝන් වලට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ ස්පීඩ් එක අඩු වෙන එක වගේම apps එකක් open වෙන්න ගත්තොත් සෑහෙන වෙලාවක් යන එක. ඉතින් ඒකට මම විසඳුමක් විදියට මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ටච් කරලා කියන්නේ ඕගොල්ලෝ මේ ටච් කරලා තියෙන හරියම වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මම මේ කියලා දෙන විදිහ හරියටම මේක වැඩ ටික කටයුතු ටික කරන්න. ඉතින් එතකොට ඕගොල්ලොන්ට මේ ඕගොල්ලෝගේ ෆෝන් එකට සිදුවෙන හානිය අවම කරගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඕගොල්ලෝගේ ෆෝන් එකේ සෙටින් වලට යන්න ඕනේ. මම මේ විදිහට මගේ ෆෝන් එකේ සෙටින් වලට යනවා. සෙටින් වලට ගියාට පස්සේ සෙටින් වර්ග ගණනාවක් ඕගොල්ලෝගේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේකේ about phone කියන එකට යනවා. about phone එකේ variation කියන එකට යනවා. variation එකේ build number කියලා එකක් තියෙනවා. build number කියන එක ඕගොල්ලෝ හත් පාරක් ටච් කර ගන්න ඕනේ. ඉතින් මම මේක හත් පාරක් ටච් කරලා තියෙන හින්දා මේක මම ටච් කරන්න යනවා. ඕගොල්ලෝ හත් පාරක් ටච් කරන්න. හරි ඉතින් මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඕගොල්ලෝගේ system කියලා එකක් බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ ෆෝන් එකේ system කියන එකේ ඕගොල්ලන්ට එහෙම ටච් කරපු හින්දා display option කියලා option එකක් open වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට මේක setting කරලා තියෙනවා. ඉතින් මම මේක ඕගොල්ලන්ට මේක වැදගත් කරලම කියන්නේ මේකේ තියෙන කිසිදු setting එකක් ඕගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා. ඕගොල්ලෝගේ ෆෝන් එකට ලොකුවටම බලපාන්න පුළුවන් මේකේ setting එකක් වෙනස් වුණා කියන්නේ. ඉතින් මේකේ පල්ලට ඕගොල්ලෝ මෙන්න මේ විදිහට යන්න ඕනේ. පල්ලට ගියාට පස්සේ මෙන්න මෙතන DPI කියලා තියෙනවා. මේ DPI කියන එක ඕගොල්ලෝ 600ට වගේ දාන්න. එතකොට ගොඩක් හොඳයි. ඉතින් මේකේ අකුරු පොඩි වෙන එක විතරයි පොඩි වෙනසකට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊට උඩින් තියෙනවා ඊට උඩින් තියෙන එක නෙවෙයි තුන්වෙනිට තියෙන එක තුන්වෙනිට තියෙන එක හතරවෙනිට තියෙන එක පස්වෙනිට තියෙන එක මේ තුනම ඕගොල්ලෝ මේ මං වගේ මෙන්න මෙතන off කියන එක දීලා දෙන්න animation off කියන එක දෙන්න මෙතනත් animation off කියන එක දෙන්න ඒ වගේ මේ තුනටම animation off කියන එක දෙන්න. ඉතින් ඕගොල්ලෝ ඒ පළවෙනි ටිප් එක සාර්ථකව කරගත්තා. ඉතින් දෙවෙනි ටිප් එක විදිහට මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඕගොල්ලෝගේ ෆෝන් එකේ apps information කියන එකට යන්න. apps information කියන එකට ගියාට පස්සේ ඕගොල්ලෝ මේ වගේ apps ගණනාවක් ඕගොල්ලෝගේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වැඩිපුර පාවිච්චි කරන්නේ නැති app එකක් මේ විදිහට මම ඕගොල්ලෝට කියලා දෙන්න. ඉතින් මේ වගේ apps එක ඕපන් කරගත්තාට පස්සේ ඕගොල්ලන්ට apps disable කියලා එකක් මැදින් බලා ගන්න පුළුවන්. ඉතින් apps disable කියන එක දීලා disable apps කියන එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ ෆෝන් එකේ storage එක ලොකුවටම අඩු කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි ඉතින් අද වීඩියෝ එකේ අපි ගෙනාවේ. ඉතින් වීඩියෝ එක මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවෙක්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ ටිප් එක වැදගත් වෙලා ඕගොල්ලෝ මේක හරි ගියා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න.